Welcome back to my YouTube channel. හවස 3:00ට විතර බලන්නකෝ පරිසරය ලස්සන. මේ මම ලංකාවට යනකොට ගත්ත වීඩියෝස් එකතු කරලා හදපු vlog එකක්. මේ පාරේ එයාපෝට් ගියේ මම ට්‍රේන් එකේ. ට්‍රේන් එකේ කියන්නේ Shinkansen එක. ඊළඟ දවසේ උදේ තමයි ෆ්ලයිට් එක තිබ්බේ. ඒත් මට හවස යන්න වුණා මොකද මේ නරිට වලට මට දුරයි. මම ඉන්න තැන ඉඳලා චුට්ටක් නෙමෙයි පැය සාමාන්‍යයෙන් 4-5ක විතර දුරක් තියෙනවා. ඉතින් ඊළඟ දවසේ උදේම මට ෆ්ලයිට් එකට යන්න බැරි වෙයි කියලා හිතලා මම ඊට කලින් දවසේ රෑ තමයි එයාපෝට් ගියේ. මම ෆස්ට් ටයිම් තමයි තනියම ලංකාවට යන්නේ. ගිය අවුරුද්ද ලංකාවට යද්දි යාළුවා ඉන්දියා නිසා ලොකුවට බයක් තිබුණේ නැහැ. මේ පාර නම් බයේ ගියේ මොකද අපි ලාවට චෙක් ඉන් වෙන්න පුළුවන් වෙයිද බෝඩින් වෙන්න පුළුවන් වෙයිද ලැගේජ් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙයිද වෙයිට් එකේ ප්‍රශ්නයක් තියෙයිද ඔය ඔක්කොම ගැන හිත තමයි එයාපෝට් එකට ගියේ. නරිට වල ඉඳලා ලංකාවට යන ගමනට වඩා මගේ ගෙදර ඉඳලා නරිට වලට යන ගමන මට ගොඩක් අමාරු වුණා. මොකද කිලෝ 47ක ලැගේජස් උත් අරගෙන මම තනියම ට්‍රේන් එකේ ඒ යන ගමන කොච්චර අමාරුද කියනවනම් මම ටෝකියෝ වල බහැලා ටෝකියෝ ස්ටේෂන් එකේ බහැලා චුට්ට වෙලාවක් ඇඬුවා. ඇඬලා ස්ට්‍රෙස් රිලීස් කරගෙන තමයි ගමන ඉතුරු ටික ගියේ. කොහොම හරි රෑ 7 වගේ වෙනකොට මම නරිට වලට ආවා. ඇවිත් හොටෙල් එකට ගියා. හොටෙල් එකේ මුකුත් වීඩියෝස් ගන්න මට බැරි වුණා. මොකද මම YouTube channel එකක් කරනවා කියලා ඒ දවස්වල මගේ හිතේ තිබුණේ නැහැ. ඔය මම Facebook story හරි WhatsApp status හරි දාන්නකට පොඩි වීඩියෝ clips තමයි මම දැන් මේ එකතු කරලා YouTube vlog එකක් හදන්නේ. මේ බලන්නකො Shinkansen එක ඇතුලේ ලස්සන. මම ගොඩක් වෙලාවට මේ වීඩියෝ දානවා කියලා හිතුවේ ජපානයේ ඉන්න අයට බලන්න නෙවෙයි. මොකද ජපානයේ ඉන්න අය මේවා දැකලා එයාලට මේක ගොඩක් සාමාන්‍ය දෙයක්. බුලට් ට්‍රේන් එකේ යන එක මේ ජපානයේ පරිසරය මේ හැමදේම ජපාන් ඉන්න කෙනෙක්ට හරිම සාමාන්‍යයි. හැබැයි ලංකාවේ ඉන්න කෙනෙක්ට මේක වෙනස් අත්දැකීමක්. දැකලා නැති අය ඕන තරම් ඉන්න පුළුවන්. මමත් එහෙමයි මම ලංකාවේ ඉන්නකොට හරිම ආසයි ජපානයේ වෙන රටවල් වල වීඩියෝස් vlogs බලන්න. ඊළඟ දවසේ උදේ 8:50ට මට ෆ්ලයිට් එක තිබ්බේ 10:10ට. මම එයාපෝට් එකට ඇවිත් තමයි චේන්ජ් කරගත්තේ. මොකද මගේ ෆ්ලයිට් ටිකට් එකට මට චේන්ජින් රූම්ස් උයි උදේ බ්‍රෙක්ෆාස්ට් එකයි තිබුණා මගේ ෆ්ලයිට් ටිකට් එකේ ඔෆර් එකක් විදිහට. මම ඒක දැනගෙන ඉඳියේ නෑ. මම කලින් දවසේ රෑ හොටෙල් එකේදී තමයි දන්නේ එහෙම ඔෆර් එකක් තිබුණා කියලා. ඉතින් ඒ නිසා උදේ එයාපෝට් එකට ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන චේන්ජ් එකකුත් එයාපෝට් එකේම දාලා තමයි මේ ලංකාවට යන්න ලෑස්තිය. ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න දන්නේ නැතුව වෙලාව ගිහිල්ලා 10:10ට තියෙන ෆ්ලයිට් එකට මම බෝඩින් උනේ 9:45ට. මම අන්තිම මොහොතේ තමයි දුවලා ගිහිල්ලා බෝඩින් උනේ. ගොඩක් පරක්කු වෙලා තිබුණේ ඒ වෙද්දිත්. ෆ්ලයිට් එකට නැග්ගන් පස්සේ ලන්ච් ටයිම් එක ලන්ච් එක හම්බුණා. මට ලස්සන චූටි යාළුවෙක් හම්බුණා ෆ්ලයිට් එක ඇතුලේදී. ලංකාවේ බබෙක් එයා ජපෑන් වල තමයි චූටි කාලේ ඉඳන්ම ඉඳලා තියෙන්නේ. එයාට සිංහල බෑ කිව්වා. ගොඩක් යාළුවෝ මාත් එක්ක යාගේ සෙල්ලම් බඩු දුන්නා. එයාට අවුරුදු 4යි. ඊට පස්සේ ඉතින් මමත් ෆිල්ම් එකක් බැලුවා. පැය 11ක් නේ ලංකාවට යනකම් ඉවිය සිල්ලක් නැතුව මම හිටියේ. ලංකාවෙන් ලෑන්ඩ් කරන්න තිබ්බේ 5:45ට. කොහොම හරි අපි ලංකාවට ආවා. දැන් නම් මාරම සතුටුයි මේ වෙලාවේ අර ශ්‍රී ලංකන් එයාලයින්ස් announcement එක ඇහෙද්දි මාරම සතුටක් මට දැනෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ජපාන් ඉඳලා ලංකාවට ආවේ. අලුත් අවුරුද්දට තමයි ආවේ. අවුරුදු 4කට විතර පස්සේ තමයි මම අලුත් අවුරුද්දට ගෙදර ඉන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි මේ පාර ලංකාවට එන්න පුළුවන් වෙච්ච එක ගැන. එයාපෝට් එකේදී මම කල්පනා කරේ මිනිස්සුන්ගේ හීනත් හරි අමුතුයි. කාලෙකදී අපි වෙන රටකට යන්න එක දිගට try කරනවා. ඊට පස්සේ ඒ රටට ගියාම පස්සේ ලංකාවට එන්නේ කවද්ද කියලා ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා. බලන්නකෝ ඉතින් අපේ හීන වෙනස් වෙන විදිය. එහෙනම් ආයිත් ලංකාවේ vlogs වලින් හම්බ වෙමු. Thanks for watching.